බල සෝමේ මල්ලි. මොකද බලන්න නිකන් මාන්දරි කල්ලලා වගේ මේ ඉන්නේ. මොකක්ද සීන් එක කියපන්කෝ. බිස්නස් එක පුඩ් නෑ දාබරయ్యා. සික් එක තමයි බං මාත් හොයන්නේ. ඉතින් බිස්නස් එකක් නැත්තම් මොකද්ද කරන්න කියපන්කෝ. ඉඳපන් අපිට මොකක් හරි සෙට් එයි. අනේ දාබරయ్యා. නිකන් ඉන්නේ. උඹ ඉවසපන්කෝ චුට්ටක්. ඉවසපන්. සම්දේ දාබරయ్యා. තාම නෑ මට ඉන්න මේ මගේ සුදු තාත්ති. ඔයා මාව කවදාවත් දාලා යන්නේ නෑ නේද? කවදා හරි දවසක ඔයා මාව දාලා ගියොත් ඒ අපි බින්නරි නේද මෙතන මෙන්න. බින්නරි? උඹ ක්ලාස් යනවා කියලා මොකද්ද මේ කරන නාටකම? ඈ? නැන්දම උඹ කවුද කොහමද නැන්දම කියන්නේ? මෙහෙවර යන්න. මෙහෙවර යන්න කියලා. කොහොමද මම දෝනිය මගේ කරගන්නේ? නැන්දම්ම තමයි අවුල. කොහොම හරි මං වැඩක් කරගන්න ඕන දෝනිය ඕනමයි මට. අම්මටුටු සංඛ්‍යා නේද ඉන්නේ. ඇටුරු කෙහෙල් ගලපු ගුඩු වගේ. මොකක් හරි වාසියක් හරි බලන්න ඕනයි පැත්තට ගිහිල්ලා. සුරංගමල්නේ මොක ඇට කෙහෙල් කපු ගුඩු වගේ මොකේ? මේ මාර ප්‍රශ්නයක් කියලා දෙන්නේ බා. මොකද්ද කේස් එක? ඒ කැලේ ගෙදරින් කැමති නෑ මේ කැලේ කැමති. ඔය පොඩි තීරයක් තියෙනවා. මොකද්ද? කරලා බලමුද? ඔබ කැමතිද? මේකට මගේ විශ්වාස නෑනේ අද කාලේ මිනිස්සු. ඔබ බය වෙන්න එපා. උස්සමු ෂේප් එකේ. හරි. බලමු පොඩ්ඩක් කතා කරලා බලමු. බාලන්ත යන්නේ වත්ත පහල ඉන්න සුපිරි ඩයල් දෙකක්. ඔබත් දන්නවා. දැන් මේකයි විශ්වාස නෑනේ අද කාලේ මිනිස්සුනේ. ඔයා බය නැතුව දාබරේටයි සෝමෙටයි බාර දෙන්න. වරෙන් යන්න මාත් එක්ක බාර දෙන්න. මම බලන්න. ආයි වරෙන්. සෝමේ මල්ලි. මට නම් දැන් ඉන්න බෑ මචං. මේක නිකන් කසිප්පු සික් එක හැගේ හැදිලා තියෙනවා. මොනවා හරි ඩිංගක් හොයාගත්තේ නැත්නම් අදරන් අමාරු වෙයි මචං. ඔබ දන්නවනේ. පොඩ්ඩක් නැද්ද චුට්ටක් හොයාගන්න රුපියල් 5ක් නැද්ද ඔබ? දාබරේ අයියා. උත්තමල්ලි සෝමේ අයියේ. මේ කවුද ඩයිල්? අම්මඩේ චුට්ටියා. චුට්ටියා මොකද වෙන්නේ? පොඩි කොන්ත්‍රාත්තුවක් බාර දෙන්න ආවේ. පද්ද බං පොඩ්ඩක් උඹලා කුණු කොටවල් නම් ගේන්න එපා හොඳේ. නැගේ කෑල්ල උස්සන්න තමයි තියෙන්නේ. කෑලි එන්නාව කුණු කොටන්නේ මල්ලි. කෑලි උස්සන්න මේවනේ මල්ලි කෑලි උස්සන්න නම් පුළුවන් කුටි ගන්නනේ බැරි. මම වගකී බාර ගන්න. බය වෙන්න එපා. මේ මහන සුවර්ද? ඔයා බය වෙන්න නැතුව ඉන්නකෝ. සුවර් කියන්නේ දාවර. හරි වැඩේ ඕකේ. හැබැයි මචං 20000 අපේ ගාන. ඇස් රෙඩි කෑස්. උඹට කෑල්ල හෙට උඹේ කකුල් දෙක ගාවට ගෙනත් දෙන්න. මොකද කියන්නේ? හැබැයි ඇඩ්වාන්ස් එකක් ඕන චුට්ටි මල්ලි උඹ දන්නවනේ අපේ වැඩ ගැන. ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන. දැන් දෙන්න පුළුවන්ද? දැන් දෙන්න පුළුවන්. දැන් දෙන්න පුළුවන්. දෙන්න හරියයිද දන්නේ නැහැ වැඩි. ඔයා බය වෙන්න එකක් 60 තියලා කියන්නේ. සැකද? මල්ලි සැකද? අපි කන සැකද? අය මේ දාබරේ සෝමේ කියලා මේ ඒරියල් එකේ නෑ මේ චරිත ඈ. හරිද? ඉව්වක් කිව්වම තමයි. මම මට මෙයාට කියලා ගෙන්න ආවේ. හරි ඇඩ්‍රස් එක වැඩේ කරන්නේ. වැඩේ කරමු. අපි කෙල්ල ඔබට ගෙනත් දෙන්න. කෙල්ල කවුද? කවුද කෙල්ල කියපන්? කවුද? බිනරි. සෝමගේ දුව. පොඩි කෙල්ලද? ඔව්. ඉච්චි කෑල්ලනේ මල්ලි. කරේ දියන් එන්නම් ගෝක. ඔයගේ අයියෝ හෙට ගෙනත් දෙන්න. හෙට නේ දැන් ගෙනත් දෙන්නම්. ඇඩ්වාන්ස් එක. එල. ඕකේ. One eternity later. मेरे पाले मल्ले पदमट मट्टा उड्डू अबरये ආව මල්ලේ. බෝ වැටුණා හරි ඉන්නවා හිටගෙන. කොහෙද ඉන්නේ මට්ටා උඩ්ඩු කොහෙද ඉන්නේ ඔයගෝ අම්මා මල් අද කවුරුද අපිට අස්සේ දාන්නේ ඒකේ. අද මේ දාබරේ අයියා. වැඩ බර දුන්නා වැඩිය පොන්ට එපා කිව්වා ඇහුවේ නෑ හරි එල කිරි ඈ. අපි කෙලි. චුට්ටේ අරුන් දෙන වැඩේ කරයි දන්නේ නේ හරි. ඉතින් දෙකට බය වෙන්න එපා බං. චුට්ටේ දාබරගේ වැඩකාරයවරු ඉන්න බං. විනාඩි 20කින් ගෙනත් දාගේ. ඔබ මෙතනටම ගෙනත් දෙයි. ඩාඩි ඉස්සත් දැන් අපි බලන් ඉඳපන්කෝ කකුල් දෙකවට ගෙනත් දෙන්නේ නැද්ද කියලා. බය නැද ඉඳපන්. ඇඩ්වාන්ස් එක දුන්නා. ඇඩ්වාන්ස් එක දුන්නා බය වෙන්න එපා ගෙනත් දෙනවා මෙතනට. කැට තියලානේ කියන්නේ. බලමු ගේන. සෝමේ මල්ලි. මේ දැන්
අපිට මේකට පූර්ණ අනුග්‍රහය දුන්නේ කවුද? අව මේ කවුද බං? අර මොකද උගේ නම? දුට්ටේ ගියා කවුද බං? අර ඌ නම වෙනන්නේ. දැන් අපිට දීපු කන්ට්‍රැක්ට් එක දිනවනේ. අපි මේක කරන්න ඕන. උදේ අවුලක් දෙනවා. මොකද? මොන්ටේ පායකෝ බේපත් වගේ වැඩ දියද්දි. හරි දැන් අපි යන්න ඕන වැඩේට. යන්න ඕන අර කෙල්ල උස්සන්න. අනිවාර්යෙන් ওই සිරියාවතිය උස්සනවා. සිරියාවතිය ඔකයි කකුල් දෙක ගාලා ගෙනියන්න ඕන සෝමවලි. හරි? දන්නවනේ. මොන්ටේ වුණා. යම. දැන් යන්න ඕන සිරියාවතිලා ගෙදර ඈ. සිරියවදි. සුට්ටබල්ලේ කොට්ටු අදිනේ සුට්ට කීයද අමත් නෑ වගේ අහයි ගන්නත් අම්මටුඩු ආන් එනවා අර බඩු ගේනවටක් ගන්න අර උස්සාන් එනවා මං කිව්වනේ සුපිරි බාණ්ඩ දෙක කියලා නියමයි ඈ සුපිරි ඔන්න අපේ අපි කරා හරි අපේ කෑෂ් රෙඩි කරපුවා අපි වැඩි කැස්. ඕකේ අන්නවනේ චුට්ටවල උඹලා බාදුන්නා රෙඩි කෑෂ් දෙන්න අපි ගියා එහෙනම් එල්ල කිරි අපි ගියා එහෙනම් ඈ අපේ වැඩේ ඕකේ දන්නවනේ වැඩි ගියා. ඔතනම කියන්න ඕනේ. අපි ගියා. දාබරිස්සෝ මේ වැඩේ කරලා දුන්නා මගේ කොමිෂන් එකක් හම්බුනා නම් මට දෙන්න යන්න පුළුවන් ආයෙත් දැන් ආයෙ ගත්තා මන්න කිව්වේ ආයෙ වැඩක් බාරගත්තොත් ඒ දෙන්න ඔක්කොම කැට තියලා කිව්වේ දැන් අපි ගියා කොල්ලෝ පරිස්සමෙන් කෙල්ලෝ බලා ගන්න අපි ගියා wow මට හම්බුණා බැලුවා නේද? එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඉස්සරහට එන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ෂාරා